හෙලෝ සුබ දවසක් ඔයාලා හැමදෙනාටම මං හිතනවා හොඳින් ඇති කියලා ගොඩාක් කාලෙකින් රීඩින් එකක් ගේන්න බැරි වුණා. ඉතින් මං අද ඔයාලට අරන් ආවේ ලව් රීඩින් එකක්. ඉතින් මේ රීඩින් එකෙන් අපි කතා කරන්නේ ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයා ගැන මේ වෙලාවේදී මොකක්ද හිතන්නේ කියලා. මෙයා ක්‍රෂ් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. අපි බලමු එයා මේ වෙලාවේදී ඔයා ගැන මොකක්ද හිතන්නේ කියලා. ඉතින් මෙතනින් ෆයිල් එකක් තෝරගන්න කලින් ඔයාට පුළුවන් ඔයාගේ හිතේ ඉන්න කෙනා හිතේම වවාගෙන එයාගේ නම හිතේ තියාගෙන මෙතනින් ෆයිල් එකක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ රීඩින් එක බලන්න. හලෝ ෆයිල් නම්බර් 1. ඉතින් අපි බලමු ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයා ගැන මොකක්ද හිතන්නේ කියලා. මං කලින් කිව්වා වගේ මෙයා ඔයාගේ ක්‍රෂ් එකක් වෙන්න පුළුවන්, ඔයා ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කවුරු වුණත් ඔයා ගැන මේ වෙලාවේදී මොකක්ද හිතන්නේ කියලා. මම මුලින්ම එයාගේ පැත්තෙන් තමයි බලන්න යන්නේ. ඉතින් එකට ඔයාට මුලින්ම සිලෙක්ට් කරලා තියෙන්නේ 6 of swords and 4 of pentacles. මේ කාඩ් දෙකේම කම්බිනේෂන් එකක් විදිහට බැලුවහම මට පේන්නේ යාට වටිනා කියන දෙයක් එයාගෙන් ගොඩාක් ඈත්ලා යනවා කියලා යාට දැනෙනවා. 6 of swords ඔයාට ඒ කාඩ් දෙකෙම පේනවා. එයා මේ වෙලාවට හිතනවා එයාගෙන් ඔයා ගොඩාක් ඈත් වෙලා යනවා කියලා. එයාට ඒකට කරන්න දෙයක්වත් නැහැ. මං හිතනවා මේ කනෙක්ෂන් එක නැති වෙලා ගොඩාක් කල් වෙන්න පුළුවන්. මං විශ්වාස කරනවා ඔයාලා දෙන්න අතර ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවා. මේක no contact situation එකක්. 2 of wands. මම දකිනවා මේ පර්සන් දන්නවා එයා ඔයාගෙන් ගොඩාක් ඈතට යනවා කියලා. බලන්න මේ කාඩ් එක තියා එයා ඔයා යන දිහා බලාගෙන ඉන්නවා. එයාට ඒක දැනෙනවා එයාගෙන් ඈත් වෙනවා කියලා. නමුත් එයා ඒකට මුකුත් ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ. එයා ඇත්තටම දන්නේ නැහැ එයා මොකක්ද මේ වෙලාවේදී කරන්න ඕන කියලා. එයා දන්නවා එයා ඔයා ගැන සැලකිලිමත් වෙනවා කියන එක ගැන. නමුත් එයාගේ ඇක්ෂන් එකක් ගන්න එක තමයි එයා නවත්තලා තියෙන්නේ. එයා දකිනවා එයාගේ ඉස්සරහා හැමදේම වෙනස් වෙනවා. එනොත් එයාට මුකුත් කරගන්න බැහැ. එයාගේ එනර්ජි එක ඒ වගේ. මේ කනෙක්ෂන් එක තුල මම එයාගේ පැත්තෙන් කිසිම ඉමෝෂන්ස් දකින්නේ නැහැ. එයාගේ heart chakra එක බ්ලොක් වෙලා තියෙන්නේ. එයාට කිසිම වෙලාවක හැඟීමක් දැනෙන්නේ නැහැ. ඔයා යන දිහා එයා වාඩි වෙලා ඔය බලාගෙන ඉන්නා වගේ දෙයක් තමයි මට පේන්නේ. මම දකින්නේ යාගේ ජීවිතේ මේ කාලෙදී යා සතුටින් ඉන්නේ නැහැ කියන එක. යාගේ ජීවිතේ මොන හරි ප්‍රශ්න ඇති. ඒ වගේම මේ කනෙක්ෂන් එක තුලත් මම දකින්නවා මොන හරි ප්‍රශ්න තියෙන්න ඇති. මේ කනෙක්ෂන් එක තියෙන කාලේ යාට සතුටක් තිබ්බනම් දැන් ඒ දේත් යාට නැති වෙලා කියන එක තමයි මට පේන්නේ. මං හිතන යාට ආව ඕනි. වා වටින කෙනෙක් විදිහට ආબોධ කරගෙන ඉන්නවා. එයාගෙම සිතුවිලි. එයා බ්ලොක් කරගන්නවා. මං කියන්නේ heart chakra එක බ්ලොක් වෙලා කියලා. ඒ හින්දා එයාට තේරෙන්නේ නැහැ මම මේ වෙලාවේ මොකක්ද කරන්න ඕනේ කියන එක ගැන. ඊළඟට දැන් sun card එක select වෙලා තියෙනවා. sun card එක කියන්නේ ගොඩක් ලස්සන card එකක්. ඉතින් power එක, happiness, energy හැමදේම මේ card එකකින් පෙන්නනවා. මේක මේ 2 of wands, 4 of pentacles, 6 of swords card එකකින් select වෙච්ච නිසා මම හිතනවා මෙයාගේ positive energy එක මෙයා ඕවර්තින් කරන කෙනෙක් නිසා බ්ලොක් වෙලා තියෙන කියලා. කොන්ෆිඩන්ස් එක, පවර් එක ඉස්සර යාට තිබ්බා. නමුත් දැන් යාට ඒ දේවල් නැහැ. එයා ඕනකමින්ම ගොඩක් කට්ටියකින් ඈත් වෙලා ඉන්න උත්සාහ කරනවා. නමුත් එයා ඇතුළාන්තේ යා ගොඩක් විනෝදකාමී කෙනෙක්. හොඳ එනර්ජි එකක් තියෙන කෙනෙක්. මේ කනෙක්ෂන් එක පැත්තෙන් බලුවහම the sun මට හිතෙනවා එයාට වත් එක කතා කරන්න ඕනේ. එයාට දැනෙන දේ ඔයාට කියන්න ඕනේ. නමුත් එයාට මේ දේ කරන්න පව එකක් නැහැ කියන්නේ. ආත්ම විශ්වාසය නැහැ, ශක්තිය නැහැ. එයා මේ වෙලාවට ගොඩක් දුර්වල වෙලා ඉන්නේ. එයාගේ ඉමෝෂන්ස් එයා පාලනය කරනවා. ඒ නිසා මේ වෙලාවේදී එයා ඇක්ෂන් එකක් ගයි කියලා හිතන් ඉන්නවා නම් එහෙම ඇක්ෂන් එකක් එයා මේ වෙලාවේදී ගන්නේ නැහැ. ඊළඟට සිලෙක්ට් වෙලා තියෙනවා 3 of wands. මම දකින්නවා එයා හිතන් ඉන්නවා එයාගේ අතින් යම්කිසි වරදක් වුණා කියලා. නැත්තම් එයාගේ අතින් වරදක් වුණාද කියන සැකේ එයාට තියෙනවා. එයාගේ අතින් යම්කිසි වරදක් වුණා නම් එයාට ඒ දේ මතක් වෙනවා. මතක් වෙන නිසා ඔයාට මුහුණ දෙන්න බෑ. එයා ඔයා මග හරිනවා. ඔයාගේ පැත්තෙන් ඔයා එකපාරට නිශ්ශබ්ද වුණා නම් එයා හිතනවා මොකක්ද උනේ කියලා. එයා ඕවර්තින්ක් කරනවා.
මේ කාඩ් එකෙන් මට පේනවා එයාගේ වටේට බවුන්ඩරි එකක් හදාගෙන ඉන්නවා. ඒ නිසා එයාට ඉස්සරහට යන්න බෑ. ඒ බවුන්ඩරි එක එයාගේ සිතුවිලි වෙන්න පුළුවන්. එයා අතින් සිද්ධ වෙච්ච වැරද්දක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් නිසා එයාට ඉස්සරහට යන්න බෑ. එයා ඒකෙම හිර වෙලා ඒකම හිත ඉන්න ගතියක් තමයි මං එයාගෙන් දකින්නේ. මෙයාගේ හිතේ ගොඩක් සිතුවිලි තියෙනවා. ෆයිල් නම්බර් 1 මාව ඇතැරලා යයි. ඒ වගේම මාව රිජෙක්ට් වෙයි. අන්න ඒ වගේ දේවල් එයාගේ හිතේ තියෙනවා කියන එක මම මෙතනින් දකිනවා. අන්තිමට සිගටලා තියෙනවා the lucky card එකක් wheel of fortune. මම මේ රීඩින් එක බලන්නේ ඔයාගේ හිතේ ඉන්න person ගේ පැත්තෙන්. මේ දැන් ඉන්නවට වඩා එයා ඉස්සරහා කාලේ ගොඩාක් හොඳට ගත වෙනවා. ඒ වගේම මම එයාව දකින්නේ එයා ගොඩක් වෙලාට දෛවයෙන් විශ්වාස කරන කෙනෙක්. එයාට හොඳ දෙයක් වෙයි කියන එක එයා විශ්වාස කරන කෙනෙක්. අර සමහර කට්ටිය ඉන්නේ බලාගෙන ඉන්නවා එයාට හොඳ දෙයක් වෙනකන් ඇක්ෂන් එකක් ගන්නේ නැතුව අන්න ඒ වගේ කෙනෙක් තමයි එයා. ගොඩක් වෙලාට එයාගේ වැඩ ඒ වගේ. එතකොට මේ කනෙක්ෂන් එක පැත්තෙන් බලනකොටත් මට තේරෙන්නේ එයා ඔහේ බලාගෙන ඉන්නවා මොකක් හරි වෙන දෙයක් වෙයි කියන මතේ ඉඳගෙන. මේ කනෙක්ෂන් එක පැත්තෙන් එයාගේ ප්‍රාර්ථනාව තියෙන්නේ පොසිටිව් දෙයක් වෙයි කියලා. නමුත් ඇක්ෂන් එකක් ගන්න යන්නේ නැහැ අර වෙනකම් බලාගෙන ඉන්නවා. මම හිතනවා wheel of fortune card එක සිලෙක්ට් වෙච්ච නිසා එයාව බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඔයාවම යෝනි කියලා හිතාගෙන ඉන්නවනම් අනිවාර්යෙන්ම හොඳ දෙයක් ඉස්සරහට සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි pile number 1. ඔයාගේ රීඩින් එක. මම හිතනවා මේ රීඩින් එක ඔයාට ගොඩාක් ඇකියුරේට් වෙයි කියලා. ඉතින් ඔයා කැමති නම් මේ වගේ love reading බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක්. hello pile number 2. මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඔයාලම එකතු වෙන්නේ love reading එකක් එක්ක. ඉතින් අපි බලමු ඔයාගේ හිතේ ඉන්න person මේ වෙලාවේදී ඔයා ගැන මොකක්ද හිතන්නේ කියලා. මෙයා ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්, ක්‍රෂ් එකක් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් මෙයා ඔයා ගැන මේ වෙලාවේදී මොකක්ද හිතන්නේ කියලා අද මේ රීඩින් එකෙන් අපි බලමු. පළවෙනි කාඩ් එක දෙලව good sign එකක්. ඉතින් මේ කනෙක්ෂන් එක තුල romantic relationship එකක් තිබිලා තියෙනවා. තාමත් ඒක තියෙනවා. එයාටත් ඔයාව හරියට මතක් වෙනවා. ඔයාටත් එයාව හරියට මතක් වෙනවා. ඔයා මේ රීඩින් එක යහළුවෙක් ගැන නැත්නම් පවුල කෙනෙක් ගැන බලනවා නම් ඔයාව දැන් ඔයා හිතේ පියාගෙන පුද්ගලයාට ඔයා කියන්නේ ගොඩක් වැදගත් කෙනෙක්. ඔයා එයාට ගොඩාක් උදව් කරලා ඇති. එයාගේ හිතේ තාමත් ඒක තියෙනවා. මම හිතනවා pile number 2 ඔයා පිරිමි ළමයෙක් ගැන හිතනවා නම් එයාගේ පස්සෙන් යන කවුරු හරි ගෑනු ළමයෙක් ඇති. එයා කැමති නැති වෙන්න පුළුවන්. නමුත් එයාට ගොඩාක් කැමති කියලා පෙන්නන ක්‍රෂ් එකක් වගේ ආව තියන් ඉන්න කවුරු හරි ඇති. නැත්නම් මම මේක දකින්න එයාගේ ෆැමිලි එකේ කවුරු හරි වෙන්න පුළුවන්. ෆීමේල් එනර්ජි එකක්. ඒ කියන්නේ අම්මා වෙන්න පුළුවන්, සහෝදරියෙක් වෙන්න පුළුවන්. මේ කනෙක්ෂන් එකට කැමති නැහැ. ඒ හේතුව නිසා එයාට මේ කනෙක්ෂන් එක නවත්තන්න වෙලා තියෙන වෙන්න පුළුවන්. කොහොම හරි මේ කනෙක්ෂන් එක બ્લોක් වෙන ෆීමේල් එනර්ජි එකකුත් මම මෙතනදී දකිනවා. Knight of Wands. මම කිව්වා එයාට ඔයාගෙන ලොකු හැඟීමක් තියෙනවා කියලා. නමුත් එයාගේ චරිත ලක්ෂණ නිසා මේ කනෙක්ෂන් එක පටන් ගත්තත් ආයිමත් මේක අර කලින් තිබ්බා වගේ හොඳට තියෙන එකක් නැහැ කියලා හිතනවා. මේ එයාගේ පැත්තෙන් වැරදි වුණා නම් ඒ දේවල් ආයෙ වෙන්න පුළුවන්. එයා ඔයාට අවධානය දුන්නේ නැත්තම් ඒ දේත් ආයෙ වෙන්න පුළුවන්. එයාගේ චරිත ලක්ෂණයක් නිසා ඔයා එයාව අත්හැරියා නම් එයා වෙනස් වෙලා ඇති කියලා හිතාගෙන ආයි ඔයා එයා ගාවට යන්න හිතන්න එපා. මොකද එයා ඒ විදියමයි. එයා කලබලකාරී පුද්ගලයෙක් කියලා මන් දකිනා. මෙතන ආශේක් ඉන්නවා. ඉතින් එයාගේ වැඩ ඔක්කොම හරි කලබලෙන් තමයි කරන්නේ. සමහර වෙලාවට එයාව ඇත්ත කරන්න උනත් එයා පාවිච්චි කරන වචන ගැන එයාට ලොකු අවබෝධයක් නෑ. මොකද ඉස්සරහට වෙන දේවල් ගොඩාක් හිතන්නේ නැහැ. එකපාරට ඇක්ෂන් ගන්නවා. ඒක තමයි යාගේ විදිය. මම දන්නවා මේ පර්සන්ට ඔයාගෙන ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් බලාගෙන ඉන්න කැමති නෑ. මෙයාට ඕනි මොනවා හරි ඉක්මනට ඔයා ඇක්ෂන් එකක් ගන්නවා නම් එයාගෙන් වරදක් වුණා නම් එයා ඒක පිළිගන්න එක ගොඩක් අඩුයි. එයා ඒව එච්චර ලොකුවට ගණන් ගන්නේ නැහැ.
Queen of Pentacles මම හිතනවා මේ කනෙක්ෂන් එක තියෙන කාලෙදී ඔයාට තමයි මේ කනෙක්ෂන් එක හොඳින් තියාගෙන යන්න ඕනේ කියන හැඟීම තිබිලා තියෙන්නේ. ඒ වගේම ඔයා මේ කනෙක්ෂන් එක තුල හොඳ ෆියුචර් එකක් දැකලා තියෙනවා. ඔයාට ගොඩාක් සිහින තිබිලා තියෙනවා. මෙච්චර කාලයකට හරි මේ කනෙක්ෂන් එක රැකගෙන පවත්වාගෙන යන්න හම්බ වෙච්ච හේතුව තමයි ඔයා. ඔයාගේ ඉවසීම සහ ඔයා අවංකව තමයි මේ පුද්ගලයාට ආදරය කරලා තියෙන්නේ. මං හිතනවා ඔයාගේ හිතේ ඉන්න පර්සන් සහ ඔයා අතර ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. මුදල් වලින් වෙන්න පුළුවන්, නැත්තම් රැකියාවෙන්, නැත්තම් වයසින් මොකක් හරි ගැප් එකක් තියෙනවා. ඔයා මේ පර්සන් ඔයාගාවට ඒ කියලා හිතාගෙන ඉන්නවා නම් මේ කනෙක්ෂන් එක ආයෙත් වෙයි කියලා හිතාගෙන ඉන්නවා නම් එයාට ඉමෝෂන්ස් තියෙනවා. නමුත් එයා ප්‍රොසෙස් කරන විදිහ හරි නෑ. ඒ කියන්නේ අද ගන්න තීරණය නෙමෙයි ආගේ හෙට තියෙන්නේ. Five of Swords එනකොට සිලට් වෙලා තියෙන්නේ. ඔයාට හිතනවා ඇති මේ පර්සන් මොනවාද හිතේ තියාගෙන ඉන්නේ කියලා. සමහර වෙලාවට ඔයාට ඒව කියන්නේ නැතුව ඇති. එයාගේ ප්‍රශ්නයක් අතවාට කියන්නේ නැතුව ඇති. මේ පර්සන්ට මොනවද ඕනේ, එයාට මොකද්ද කියන්න හදන්නේ කියන එකවත් ඔයාට අවබෝධ කරගන්න බෑ. මොකද මේ පර්සන්ගේ තියෙන මේ බිහේවියර් එක නිසා, එයාගේ අර එක පාට ෂිෆ්ට් වෙන එනර්ජි එක නිසා. මම දකිනවා මේ පර්සනත් මේ වෙලාවේ ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ එයාගේ මේ බිහේවියර් එක නිසා. එයාට ටික වෙලාවකට කනෙක්ෂන් එකක් ඕනේ. පස්සේ එයා හිතෙනවා ඕනේ නැහැ කියලා. එයාගේ අනේ වගේ සිතුවිලි තමයි මම දකින්නේ. Five of Pentacles බලන්නේ කාඩ් එක. මේ පර්සන් ඉන්නේ දුකෙන්. එයාට එයාගේ හැඟීම්වත් ප්‍රොසෙස් කරගන්න බෑ. මෙයා ටිකක් අහංකාර වෙන්න පුළුවන්. වචනයක් වැරදුනත් ඇති. එයා ප්‍රතික්ෂේප වෙයි කියලා එයා හිතලා ඉක්මනට එයා ඈත් වෙන බලනවා. මේක නිකන් චයිල්ඩ්හුඩ් එකෙන් සමහර කට්ටියට එනවනේ යම්කිසි පර්සනැලිටිස්. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් මේක. කොහොමද එයා ඒ වගේ කෙනෙක්. ඔයාට එයා ඊළඟට ගන්න ඇක්ෂන්ස් වත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඒ තරම් ඉක්මනට වෙනස් වෙනවා. The Emperor card එක මේ පර්සන්ට තියෙන king energy එකක්. ඒ කියන්නේ අනිත් කට්ටියව කන්ට්‍රෝල් කරන්න, පාලනය කරන්න ඒ වගේ එනර්ජි එකක් තමයි මෙයාට තියෙන්නේ. මම හිතනවා මේ කනෙක්ෂන් එක තිබ්බ කාලෙත් එයාට ඕන විදිහට තමයි මේ කනෙක්ෂන් එක තිබිලා තියෙන්නේ. එයාට ඕන වෙලාවට ආව ගණන් ගන්නේ නැහැ. එයාට ඕන වුණාම ආයෙ ඔයා ගාවට එනවා. ඒ වගේ කනෙක්ෂන් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම දැනුත් ඒකේ විදියටම තමයි කියන එක මම මෙතනදී දකිනවා. සමස්තයක් විදිහට මේ රීඩින් එක ගැන බැලුවාම මේ පර්සන්ට ඔයාගෙන හැඟීම් තියෙනවා. නමුත් මේ පර්සන්ගේ බිහේවියර් එක ඔයාට ගැලපෙන්නේ නැහැ. මේක තමයි ඔයාගේ රීඩින් එක. මම හිතනවා මේ රීඩින් එක ඔයාට ගොඩාක් ඇකියුරේට් වෙයි කියලා. ඉතින් ඔයා කැමති නම් මේ වගේ ලව් රීඩින් බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්.